අම්මගේ තාත්තගේ අතේ අල්ලගෙන මම පෙරපාසල් ගිය දවස මට මතකයි. මම ඇඬුවා අම්මේ මාව දාලා යන්න එපා කියලා. මතකද අම්මේ? මතකද තාත්තේ? ඒ වගේම අවුරුදු දෙකකට පස්සේ මම ප්‍රාථමික අධ්‍යාපනයේ එක වසරට ගියා. එදත් මම ඇඬුවා. පන්ති කාමරයේ දැල්වල එල්ලිලා ඇඬුවා. මතකද අම්මේ? මම ඇඬුවා අම්මේ මාව දාලා යන්න එපා කියලා. අම්මා මාව දාලා ගියේ නෑ. තාත්තා මාව දාලා ගියේ නෑ. මට හොරෙන් අම්මයි තාත්තයි අර පේන මාර ගහ යටට වෙලා මන් දිහා බලාගෙන ඉඳියා. මට මතකයි අම්මේ. ඒ වගේම තමයි මම චුට්ට ලොකු වුණා. මගේ අධ්‍යාපනය වැඩි දියුණු වුණා. එදා ඒ විදිහට අඬපු මම තමයි අද මේ කලෙලි බහින්නේ. ඔයාට සතුටුද අම්මේ? මම දන්නවා දස මාසයක් මාව කුසේ තියාගෙන ඔයා විඳ දුක මට මතකයි. මට දැනෙනවා. අඬන්න එපා අම්මේ. මම අම්මට හරි ආදරෙයි. අම්මගේ ගුණ මෙහෙමයි කියලා මට කියන්න බෑ. මගේ අම්මා මට මහා සාගරයක්. මගේ මුළු ජීවිතේම මගේ අම්මා. එහෙව් අම්මට මම හරි ආදරෙයි අම්මේ. මට කියන්න බෑ මව ගුණ. තාත්තේ අප්පච්චි ඔයාට මම හරි ආදරෙයි. මම හරි ආසයි අප්පච්චිගේ උකුල රැඳිලා ඉන්න. ඒ වුණාට මම හරි බයයි. අප්පච්චි ටිකක් සැරයිනේ. ඒ වුණාට චුට්ට වැඩිවියටපත් වෙනකොට මට දැනෙනවා මම දන්නවා මේ අප්පච්චි මෙච්චර සැර වුණාට අම්මට වඩා මට ආදරේ ඇති කියලා හිතෙනවා. ඉතින් මම දන්නවා අප්පච්චි වැඩ ඇරිලා එනකොට කහට කුමුක්ටි බොන්නේ අම්මගේ අතට දෙන්නේ පිටි පැකට් එක. එහෙව් අප්පච්චිට මම හරිම ණය ගැටේ අප්පච්චි. මම හරි ආදරේ. ඒ ආදරේ සසර මට කියන්න තේරෙන්නේ නැහැ. මට වචන නැහැ. මම හරි ආදරේ යන්නේ. මට මතකයි දවසක් මම අසනීප වෙලා ඉන්නකොට අප්පච්චි දවසම කෑවේ නැහැ. අර මැෂින් එක පාග අද දවසේ කොහොම හරි මේ ඇඳුම් ටික මහලා විකුණුවොත් තමයි මගේ දරුවට බෙහෙත් අරන් දෙන්න පුළුවන් කියලා කිව්වේ. මට ඇහුණා මම අර කාමරේ අස්සකට වෙලා ඇඳ ගාවට වෙලා හේතු වෙලා ඉන්නකොට අම්මා කතා කරා අප්පච්චිගේ කරට අත තියලා තේ ටිකක් බොමුද